කතන්දරයක් යනවා ඔය ඒලියන්ලා ගැන. ඔක එක්තරා විදිහට කට්ටිය කියන එප්ස්ටීන් ෆයිල්ස් වහන්න තමයි එළියට දාන්නේ කියලා. දාන්නේ කියලා. බැරක් ඔබාමා ඔක ගැන මුලින්ම කතා කරනවා. ඊට පස්සේ ට්‍රම්ප් කියනවනේ ඒක ක්ලාසිෆයිඩ් ඉන්ෆර්මේෂන් එළියට දැම්ම එක වැරදි කියලා. පිටසක් කළ ඕවා මේවා ගැන මොනවද තියෙන අදහස් වගේ. ඒක ගැන නිශ්චිත කරලා දෙයක් කියන්න අමාරුයි. අපිටත් තියෙන්නේ ඔය එන ඉන්ෆර්මේෂන් සහ ඒ ගැන කියන කතාන්දර එක්කනේ අපිට ඩිපෙන්ඩ් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් සෙනෙට් එක ඇතුලේ දැන් අවුරුදු කීපයක් තිස්සේ සාක්ෂි දෙන ඒවා සිද්ධ වුණා එලියන්ස්ලා ගැන. විය හැකිනේ ඉතින්. අපි විතරක් මේකේ ඉන්න බැහැනේ. නේද? සහ අපි හිතන ආකාරයෙන් ඒ නියමයන්ම ඒ ලෝකවල ක්‍රියාත්මක වෙන්න හෝ. හරි? බයොලොජිකලි දැන් අපි කාබන් බේස් ජීවයක්නේ. මට මතක නෑ මේ මලින් දලහා කෝන්ට කොහෙද එක වතාවක් කිව්වා වෙන ජීවියෙක් ඉන්නවනම් ඒගොල්ලෝ සිලිකන් බේස් ජීවයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් අපේ ආකාරයට මෙතන දේවල් තියෙන්න ඕනේ කියලා අපිට තීරණය කරන්න බෑ. දැන් අනිත් පැත්තෙන් වෙන මානවල ඉන්න දැන් අර සමහර UFO ගැන තියෙනවනේ අර මේ දැන් අපේ නම් වතුරෙන් උඩට එද්දී ස්ප්ලෑෂ් එකක් යනවා ආලෝකයේ වර්ධනය වෙනවා ශබ්දයක් එනවා එහෙම නැතුව අවකාශයේ ඉඳලා වරලා ජලය යටට ගිය එහෙම දේවල් ගැන තියෙනවනේ ඊළඟට දීශාවන් පිළිබඳ ගැටලු ඒගොල්ලෝ ඒ ෆ්ලයි කරන සමහරට ප්‍රතිගුරුත්ව බලයකින් වැඩ කරනවා කියන UFO ගැන කතන්දර ගොඩක් තිබුණානේ. දැන් අපිට අල්ලගන්න බැහැ කියලා. දෙයක් නොපවතිනවා කියලා කියන්න අපිට බැහැනේ. නලින්ද සිල්වා එහෙම එක වතාවක කිව්වා පිටසක්වල ජීවීන් මේකට ආවයි කියමුකෝ. ඒගොල්ලොන්ගේ සමහරවට අපේ සෙන්සස් නෙමෙයි තියෙන්නේ. ආලෝකයට නෙමෙයි ඒගොල්ලෝ සංවේදී. ඒගොල්ලන්ට තියෙනවා චුම්බකත්වය ග්‍රහණය වෙන ඉන්ද්‍රිය. එතකොට කොහොමද අපි තේරුම් ගන්නේ? sannivedanaya කරන්නේ කොහොමද? ඔතනට මට තව දෙයක් එකතු කරන්න මතක් වෙනවා. ඔකට පැරඩොක්ස් එකේ නම මට මතක වෙන්නේ ෆර්මි පැරඩොක්ස් හරි මොකක් හරි. එතනදී කියන්නේ හැබැයි ඉතින් හරි විශ්වය මෙච්චරක් විශාලයි නම් අනිත් ජීවීන් කෝ කියලා. හැබැයි එතන එන දෙයක් තමයි ඔය කිව්වා වගේ සමහරවිට අපිට ඒක අවුෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඒකට ඉතින් අනිත් ජීවීන් කෝ කියලා වරලා කියන්නේ අපි ඉතින් ගිහිල්ලා නැහැනේ එතන දුරකට. හරි. ෆිසිකලි යන එක නෙමෙයි මම කියන්නේ. දැන් අපි දුරේක්ෂ හරහා මෙහෙම මොකුත් වෙන් පැලුවයි කියලා වරලා එහෙම ග්‍රහණය නොවිලා වෙන්න පුළුවන්. සමහරට දුරේක්ෂ වලට අහු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ස්පෙක්ට්‍රම් එකට අහු වෙන්නේ නැති. අපේ මේ පංචේන්ද්‍රයන් අර වෙන ඒ තලයක ඉන්නත් පුළුවන්. ඔව් අපි සීමා වෙලා ඉන්නේ අපේ ෆ්‍රීකවන්සි එක ගත්තොත් 20යි 217 අතරනේ. එතකොට ඔතන තව මට මතක් වෙන දෙයක් තමයි අර ඩයිමෙන්ෂන්ස් කතන්දරය. දැන් අපි ඉන්න ඩයිමෙන්ෂන් එකයි අපි ගත්තොත් සත්තුන්ට දැනෙන ඩයිමෙන්ෂන් එකයි කියලා. දැන් අපි ඒකට ලස්සන උදාහරණයක් මම මේ ළඟදී දැක්ක සයන්ටිෆික් වීඩියෝ එකක. දැන් මොකක් හරි කොලයක අපි ලක්ෂ දෙකක් මාක් කරනවා AB කියලා. එතන පොඩි කූඹියක් ඉන්නවා. දැන් කූඹියට ඕක පේන්නේ එක්තරා විදිහක දුරක් වගේනේ. ඔව්. එයාට මෙතන 3D එක ගැන එතන අදහසක් නැහැනේ. කොලේ නමල අපිට පුළුවන් ওই ලක්ෂ දෙකම එක තැනකට ගිහින්. ඔය වෝම් හෝල් එකේදී වෙන්නේත් ඕකමනේ නේද? එතනදී ආගේ අර රියැලිටි එක. යථාර්ථය එතනින්ම නැති වෙලා යනවා. අපිටත් ඇත්තට ඒ විදිහට තේරෙන්නේ නැති යථාර්ථයක් ඩයිමෙන්ෂන් වගේනේ පැහැදිලිවම තියෙන්න පුළුවන්. දැන් ඔය කාලතරණය පිළිබඳ කතන්දරයේදී ඔය වෝම් හෝල් කතන්දරය ඔය විදිහටම මේ එක අර අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් කියලා කතා කරන්නේ ඕකමනේ. ඔව්. ඔකට තව දෙයක් නේ දැන් අපි පෘථුවියේ ඉඳන් බලන ටෙලස්කෝප් එකෙන් තාම බලන දේවල් අර අතීතයේදී තියෙන දේවල් කියන දේවල් ඒවා ගෙවිලා ඉවරයි. හැබැයි ඉතින් ගෙවිලා ඉවරයි කියන එකත් අපිට කියන්න බෑ. ඔය කියපු බ්ලොක් යුනිවර්ස් තියරි එක අනුව ටයිම් එක පවතින්නේ ස්ලයිසස්. මෙහෙම බ්ලොක් තියෙනවා. ඒ හැම එකක්ම එක මොහොතේ පවතිනවා. එතකොට අතීතයක් තවම තියෙනවා. කියන්නේ මම අවුරුදු 20 මම තාම ඉන්නවා. මම ඇවිල්ලා තමයි. දැන් මේවා අපිට ඔක මරණය වගේනේ. මැරුණට පස්සේ ආයි උපදිනවද? ඊට පස්සේ මොකද වෙන්නේ? කාටවත් හොයාගන්න බෑනේ. අත්ේ ඉඳලා බලන්න බෑනේ ප්‍රත්‍යක්ෂ කරලා. අපිට ඒක න්‍යායාත්මක තමයි හිතන්න වෙන්නේ.
ඉතින් නූතන විද්‍යාවේ මේ ගේන දේවලුත් එහෙම න්‍යායාත්මකවනේ හිතන්න වෙන්නේ. දැන් හැබැයි එහෙම න්‍යායාත්මකව ගෙනාපු දේවල් දැන් ඔය ආතර් ක්ලාක්ගේ ඔය ගැඹුරු මුහුද එයාගේ සයන්ස් ෆික්ෂන් ටික තියෙනවනේ ලෝක ප්‍රකට. මේවා ඇතුළේදී එයා ගෙනාවනේ විශේෂයෙන්ම ඔය මේ ශීතහාරක නින්ද නැත්නම් හේමන්ත නිද්‍රාව කියන එක. කියන්නේ ඒකෙදි ඇත්තටම කාලය ගත වෙන්නේ නැහැයි කියන එක අපි ෆ්‍රීස් කළොත් මේකෙන් ඔප්පු වුණානේ ඊට පස්සේ. ඒක ඔප්පු වෙන්නෙත් අර පොඩි අහම්බ සිද්ධියමකින් මේ පොඩි ළමයෙක් අර ප්ලේන් එක ටයර් එකක් අස්සේ රිංගලා රෝදේ උඩට ගිහිල්ලා ප්ලේන් එක යනවා. මොකක් හරි අවුලක් කියලා ඉවරලා ඊළඟ එයාපෝට් එකේ බස්සනවා පයිලට්. ඊට පස්සේ බලුවම ළමයි එයාව ෆ්‍රීස් වෙලා ඒ පොඩි වෙලාවට ෆ්‍රීස් වෙලා. එතකොට කාලය ගත වෙන්නේ නැහැ නේ ළමයට. ඉතින් ඕකම තමයි දැන් අභ්‍යවකාශ ගමන් වලට යොදා ගන්න හදන්නේ. සහ මේ වෙද්දී ඉහළම බිලියනර්ස්ලා තමන්ගේ ශරීරය ෆ්‍රීස් කරලා ඒ විදිහට තියෙනවනේ. ඒක ලොකු දැවැන්ත මේ ව්‍යාපාරයක්නේ ඒක. ෆ්‍රීස් කරලා තියෙනවා කවදා හරි නැවත පණ ගන්නවන තාක්ෂණය ආපු දවසට පණ ගන්නවන්න. ශරීරයේ ඒ විදිහටම ෆ්‍රීස් කරනවා ඉතා කුඩු සුළු වේලාවක් ඇතුළත. ඉතින් කාලය අපි එක්ක සෙල්ලම් කරනවද අපි කාලය එක්ක සෙල්ලම් කරගන්න අරගෙනද එහෙම එකක් තියෙනව නේද? අනිවාර්යෙන්නේ. මං කැමති මේ ඉවර ගන්න තව පොඩි දෙයක් කතා කරලා. දැන් ඔය පිටසක්වලයෝ මෙහෙට ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි. නිකන් හරි හම්බුණා කියමු. අපේ යථාර්ථයට හරි බරපෑමක් එනවා නේද? අපේ ෆිලොසොෆි ඒවා මේක ඔක්කොම වෙනසක් වෙන්නේ නැද්ද ඔයා හිතන විදියට? වෙනවා අනිවාර්යෙන්ම. මොනවද ඒ හිතන් හිටපුවා ඉන්නවා කියන එක හරියටම ඔප්පු කළොත් ඔප්පු වුණොත් පිටසක්වල ජීවීන් අපිට හමු වුණොත් දැන් ස්ටෙපානෝකින් නම් කියනවනේ ඒක මහා භයානක සංසිද්ධියක් කියලා. මොන මේ ආක්‍රමණ පිළිබඳ කතන්දර රෝම එක හින අවුලක් වෙන්න පුළුවන් කියලා. එහෙම නැතුව අනිත් පැත්තට තව ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ ළඟ ඉන්න ඉරානයටයි මේ ඇමරිකාවටයි ප්‍රශ්න විසඳ ගන්න බැරුව, යුක්‍රේනටයි රුසියාවටයි විසඳ ගන්න බැරුව. දියුණුම ජීවියෙක් අපි හිතමුකෝ ඉතාම මානවවාදී අපිට වැඩිය බොහොම දරා ගැනීමේ හැකියාව තියෙන ටෙක්නොලොජි ඇත්තටම මේ ලෝකයේ මේ අවුල් ඔක්කොම විසඳන්න ඕනේ වගේ බුදුහාමුදුරුවෝ වගේ ජීවියෙක් ආවොත් අපි වෙන්න පුළුවන් මුල්ම අවුල් වැඩේ කරන්න. අපි වෙන්න පුළුවන් ඌට හානි කරන්නේ මට හිතෙන්නේ. ඒගොල්ලන්ට වැඩිය. දෙපැත්තම වෙන්න පුළුවන්. හරි. ඉතින් ඇත්තටම පිටසක්වල එක්ක විසඳ ගන්න කලින් අපි එක්ක විසඳගෙන ඉන්න ඕනේ ඒකුත් තියෙනව නේද? දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් සමහර ඒවා දැන් අර ඔයා කියපු හැම සම්භාවිතාවම එක මොහොතේ පවතිනවා. ඒ කාලය පිළිබඳ කතන්දරයේදී කාලතරණයේ තියෙන ග්‍රෑන්ඩ් ෆාදර් පැරඩොක්ස් හරි පර්මි පැරඩොක්ස් හරි මේ මොනවා මේවා ටිකක් මේ විරෝධාභාස වගේනේ. උබතෝ කෝටිකනේ. හැබැයි විශ්වයම තියෙනවනේ උබතෝ කෝටික ස්වරූපයක්. දැන් බ්ලොක් යුනිවර්ස් හැටියට මෙහෙම ටයිම් ස්ලයිස් තියෙනවා නම් හැම මොහොතක්ම මෙහෙම පවතිනවා නම් ගෙවිලා ගිහිල්ලා ඉවර නැත්තම් එතකොට දැන් බුදුන් වහන්සේගේ කටහඬත් අපිට ඕනනම් අහන්න පුළුවන් කියනවනේ. දැන් අහරේ තරුවල තියෙන එළිය එහෙ තරුව මැරිලා තාමත් එනවා නම් මේ සවුන්ඩ් වේව් උත් එහෙමනේ. මේ වෙන්නේ එන්ට්‍රොපියනේ. තාපගතික විද්‍යාවේ දෙවෙනි නියමය මේ විසිරී යාම. මේක අපි නැවත ශක්තියක් දාලා එකතු කළොත් අපිට ඒක ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් එතකොට මේ සම්භාවිතාවන් සියල්ල පවතින. කාලේ ඒ මොහොතක්වත් ඉවර වෙලා නැහැ. එතකොට මාන අනන්ත ගානක් තියෙනවා. සමාන්තර විශ්යන් වල මගේ තව පිටපත්. දැන් ඕක දැන් එක හයිපොතීසිස් එකක් එනවා. මේ ලෝකෙම තියෙන එකම එක ඉලෙක්ට්‍රෝනයක්.
ඉලෙක්ට්‍රෝන එකයිලු විශ්වයටම තියෙන්නේ. මේක කාලය හරහා යන එකලු අපිට හම්බ වෙන්නේ අනිත් තව ඉලෙක්ට්‍රෝන හැටියට. එතකොට ඉලෙක්ට්‍රෝනයකට සම්භාවිතාවල් වේශයල් තව පැටව් ගහනවා වගේ එකක් නේ. දැන් මේවා මේ විදිහේ වුවත් තියෙනවනේ මේ බෞද්ධ ජාතක කතා ඇතුලේ සහ කතාවස්තු ඇතුලේ අර තමන්ගේ රූප දහස් ගාණක් මවලා පෙන්නන එක. ඒකයි මේකයි පටලවා ගන්න ඕනේ නැහැ. ඒක නිකන් අපි ටයිම් කියන එකයි ඒකේ දාර්ශනික මානයයි මේ කැලෙන්ඩරුයි ඔර්ලෝසුයි පටලවා ගත්තා වගේ සීන් එකක් වෙනවා. හරි. නමුත් මේ දෙක අතර තියෙන අර මේ මොබියස් වලල්ල වගේ මෙහෙම ඇම්බරිලා යන තැන කොතනද? පදාර්ථය ශක්තිය. කාලය වෙලාව. යථාර්ථය මායාව. මේ දෙකේම තියෙනවනේ ඔහම ගැටලුවක් ඇත්තටම. දැන් ඇත්තටම කාලය කියන්නේ ෆීලිං එකක් විතරද දන්නේ නැහනේ. හැඟීමක් විතරද දන්නේ නැහනේ අපි ඒ ගෙවන මොහොතේ මුහුණ දෙන දේවල් වල අපේ හිතේ ඇති වෙන හැඟීම් වල කරන ක්‍රියාවක සිත කය වචනේ ඕක ඇතුලේ එන ෆීලිං එකක්ද කාලය කියලා කියන්නේ. මේකත් ප්‍රශ්නයක් නේද? හැඟීම් මාත්‍රයක්ද දන්නේ නැහැනේ. හොයාගන්න පුළුවන් වුණොත් අපි ආයි කතා කරමු. අනිවාර්යෙන් නේ. මේ වගේ කතා කරන්න දෙයක්ත් තියෙන්නේ වෙන්නේ. ඔව් කාලය ගෙවා ගන්නත් මොන හරි තියෙන්නේ නේද? අනිවාර්යෙන්. එහෙනම් අපි ආයි දවසේ මේ වගේ අමුතු දාර්ශනික කතාවකින් හම්බෙමු. නැත් හමුවෙමු.